රණවිරුවා විකුණගෙන කන එකට මම නම් කොහෙත්ම කැමති නැහැ. මොකද ඇත්තටම මේ හමුදාවට ඒ කියන්නේ ආරක්ෂක ඒ සේවයට යන්න ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට නම් ඇත්තටම කෝටියක් දෙනවා කිව්වත් ඒ ජොබ් එක තෝරගන්න බෑ. මොකද මට එච්චර මේ ඒ කට්ට ගන්න බෑ ඇත්තටම මට කියනවා නම්. දැන් ඔය අටපාසාමි කාර්යය කිය ඉතින් රණවිරුවන්ට අපහාස කරනවා ඉතින්. අඩු සුදුසුකම් අයත් හමුදාවට බැඳෙනවා. ඇත්තටම හොඳට ඉගෙන ගත්ත අයත් හමුදාවට බැඳෙනවානේ. ඉතින් මේ නේද? ඒ නිසා ඉතින් එහෙම කියන එක වැරදිනේ. හිතන්නකෝ දැන් සමහරු ඇත්තටම කැමැත්තෙන් ඒ කියන්නේ ජොබ් එකට ආසාවට යන පිරිසකුත් ඉන්නවා ඒකට. ඒ වගේම අර ජොබ් එකක් නැතිකමට අසරණකමට තමන්ගේ පවුල් ජීවත් කරවන්න ඕනේ කමට අසරණකමට බැඳෙන පිරිසකුත් හිටියනේ ඒ කාලේ. හමුදාවට බැඳෙන මොකද ඒ හමුදාවට බැඳෙන එක ඒ කාලේ හැටියට ලේසිනේ. ජොබ් එකක් හොයාගන්න බැරි අයට හමුදාවට බැඳෙන එක ඒ කාලේ හැටියට ලේසි. මොකද යුද්ධය නිසා බඳවගත්ත කට්ටිය. ඒක මං අව탁සේරුවට කියනවා නෙවෙයි. ඉතින් එහෙම තිබුණානේ අපිට කාලයක්. ඉතින් කොහොම හරි කෙනෙක් හමුදාවට අසරණකමට හරි එඩිතරකමට හරි බැඳෙන්නේ ඒක එයාගේ මරණය පෙනිපෙනීනේ. දැන් යුද්ධ කාලේ තමන් යුද්ධෙට ගියොත් කොයි වෙලේද කියලා නෑනේ මැරෙන්න ඕන තරම් chance එක තියෙනවා. තමන් මැරෙනවා කියලා දැන ඒ ජොබ් එක තෝරගන්නේ එක්ක අසරණකමට එක්ක එඩිතරකමට මොකක් හරි හේතුවකින් අන්න ඒකට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේනේ. මොකද මට නම් ඇත්තටම බෑ ඒක කරන්න. මොකද මැරෙනවා කියලා දැන කොහොමද ඒ ජොබ් එක තෝරගන්නේ අපිනේ. ඉතින් හිතන්න දැන් හොඳට හිටපු කෙනෙක් යුද්ධෙට ගිහිල්ලා මේ ආබාධිත වුණා කියලා අත් කකුල් නැති වෙලා යාගේ එහෙම කෙනෙකුට ඒක දරා ගන්න පුළුවන්ද? කොහොමද ඒක දරාගන්නේ? ඇත්තටම Tamanට උනා හිතන්න මට උනා නම් ඒක මාර ඒ සිටුේෂන් එකට දරා ගන්න බෑනේ. පවුලේ අය කොහොමද ඒක දරාගන්නේ? නමුත් එහෙම ආබාධිත වුණ පිරිසක් ඉන්නවා, මියගිය පිරිසක් ඉන්නවා. ඉතින් රණවිරු අපිට අහිමි කී දෙනෙක් අහිමි වුණාද නේද? ඒ නිසා ඒ ජොබ් එක මේ අව탁සේරු කරලා කතා කරන්න පුළුවන් රැකියාවක් නෙවෙයි. ඒකට යන්න මාර ගට් එකක් තියෙන්න ඕනේ කොල්ලෙකුට ඇත්තම කියනවා. ඉතින් ඒ නිසා මේ කාලෙකට රණවිරු ගාය කට්ටියකට හැදෙනවා. ඊට පස්සේ වැටි පෙරලි ගිහිල්ලා මේ මල් තියන්න පිරිසක් දඟලනවා. ඉතින් එහෙම නෙවෙයි අර රණවිරුවා කියන ඒ නාමයට එයාලට හොඳ වේතනයක් දීලා එයාලව හැමදාම රැක ගන්න ඕනේ. ඒ රණවිරුවා කියන ඒ රැකියාවට හොඳ වටිනාකමක් දෙන්න ඕනේ මම කියන්නේ. ඒ නිසා මේ කාලෙකට මේ එයාලව මතක් වෙලා හරියන්නේ නැති හැමදාටම එයාලට වටිනාකමක් දෙන්න ඕනේ. මම කියන්නේ ඒකයි.